වාගේ සල්ලි ලංකාවිදි බොහොම ලේසියෙන් ආයෝජනය කරන්න පුළුවන් විදිහත් තමා කොටස් වෙළඳ පොළ. ඔය හරියට හොයලා බලලා ඉන්වෙස්ට් කරොත් ඔයාට වගේ තියෙන සල් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් බොහොම පොඩි කාලයකදී. ඉතින් මමද කියන්නේ ලංකාවේ ස්ටොක් මාකට් එකේ ෆන්ඩමෙන්ටල් ඩේටා ඇනලයිස් කරගන්න මම හොයාගත්ත සුපිරිය විදිහක් ගැන. ඉතින් මම එදා රේස් එක බලලා ඇවිල්ලා ලංකාවේ ස්ටොක් මාකට් එකේ account එකක් හදාගත්තා. account එක හදාගෙන නිකන් හිටියේ නෑ සල්ලි දැම්මා. හැබැයි සල්ලි දැම්මට පස්සේ මම හොයන්න ගත්තේ මොන ස්ටොක් වලද ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා. ඉතින් මම ඉන්ටර්නෙට් එකේ හොඳ ස්ටොක්ස් තෝරගන්නේ කොහොමද කියලා සර්ච් කරා. සර්ච් කරපුවහම මට ස්ටොක්ස් තෝරගන්න හැටි කාරණා පහකට ලඝු කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ඒ ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න. මම හොයාගත්ත කාරණා පහ මොනවද කියලා. අපි ඒක බලන්න කලින් ඔයගොල්ලෝ හිතනවා නේද බලා බැලමටම අපි ස්ටොක් එකක් ගන්න කලින් බලන්න ඕනේ ප්‍රයිස් එක කියලා. හැබැයි මම කරපු රිසර්ච් එක අනුව ප්‍රයිස් එක නෙමෙයි මුලින්ම බලන්න ඕනේ. එහෙනම් මුලින්ම බලන්න ඕනේ මොකද්ද? මම ඒ ටික පිළිවෙලට කියලා දෙන්න. මුලින්ම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ස්ටොක් එකක් තෝරගනිද්දී මුලින්ම බලලා ඉන්න ඒ බිස්නස් එක කරන්නේ මොකද්ද කියලා. මම සර්ච් කරපු හැටියට ඔයා හොඳටම දන්න බිස්නස් එකකින් පටන් ගත්තොත් වැඩේ කරන්න ලේසියිලු. උදාහරණයක් විදිහට කන්සියුමර් ගුඩ්ස් ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩ, ටෙලිකොමියුනිකේෂන්, බැංකු, ඒ වගේ එදිනදා ජීවිතයේදී අපි දකින්න කරන බිස්නස් එකකින් පටන් ගත්තොත් ස්ටොක් මාකට් එකට බහැලා වැඩේ පටන් ගන්න ලේසියිලු. ඉතින් එහෙනම් මුලින්ම බලන්න ප්‍රයිස් එක නෙමේ ප්‍රයිස් chart එක නෙමේ බිස්නස් එකේ කරන්න මොකද්ද කියලා. දෙවෙනි එක තමයි ඔයා ස්ටොක් මාකට් එකේ අදාළ කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් බලන්න ඕනේ. සරලව කිව්වොත් මූලික කාරණා තුනක් දිහා මුලින්ම බලන්න ඕනේ. ඒ තමයි අදාළ ආයතනයේ ලාභය, ණය ප්‍රමාණය සහ ආදායම. ඉතින් මේ තුන බලනවා කියන්නේ ඔයා ස්ටොක් මාකට් එකේ ගොඩක් දෙනට වඩා ඉස්සරහින් ඉන්නේ. තුන්වෙනිට බලන්න ඕනේ ඔයා කවදාවත් නොහිතන දෙයක්. ඒ තමයි ඔයා ඉන්වෙස්ට් කරන්න යන කම්පැනියට තියෙන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක. ඒ කියන්නේ ඒ බිස්නස් එකම කරන අනිත් කම්පැනිස් වලට වඩා ඔයා ඉන්වෙස්ට් කරන්න යන කම්පැනිය ඇයි ඉස්සරහදී අනිත් කම්පැනිස් වලට වඩා හොඳින් perform කරන්නේ ඇයි කියන එක ඔයා හොයලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ලංකාවේ බැංකු ගොඩක් තියෙනවා. බැංකු 10ක් තියෙනවා කියලා ගමුකෝ. ඔයාට හැබැයි බැංකු 10න් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි ගාව තියෙන මුදල් සීමිතයි. ඉතින් අන්න ඒ හින්දා බැංකු කිහිපයකට සීමා වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඔයා තීරණය කරන්න ඕනේ ඔයා ඉන්වෙස්ට් කරන බැංකුව අනිත් බැංකු වලට වඩා හොඳ වෙන්න ඕනේ. හොඳ වෙන්නේ ඇයි කියන එක මුලින්ම තීරණය කරන්න ඕනේ. ඊළඟට අපි බලමු හතරවෙනියට මොකද්ද බලන්න ඕනේ කියලා. ඒ තමයි ස්ටොක් ප්‍රයිස් එක. ඔයා ඉන්වෙස්ට් කරන යන කම්පැනි ස්ටොක් ප්‍රයිස් එක ගොඩක් වැඩි නම් ඒ කියන්නේ ස්ටොක් ප්‍රයිස් එක ඒ අදාළ ආයතනයේ ඇත්ත වටිනාකමට සාපේක්ෂව ගොඩක් වැඩි නම් ඔයා ඒකට ඉන්වෙස්ට් කරන්න කලින් දෙතුන් පාරක් හිතන්න ඕනේ. මොකද ඔයා කිසිම වෙලාවක ඔයා මිලදී ගන්න කොටසකට වඩා වැඩිපුර මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. තව සරල විදිහකට කියනවා නම් ඔයා කිසිම වෙලාවක ඕවර්ප්‍රයිස්ඩ් ස්ටොක්ස් මිලදී ගන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඒ ස්ටොක් එක බලන් ඉඳලා ස්ටොක් එකේ ප්‍රයිස් එක අන්ඩර් වැලියු වුණාම හරි තැනදී මිලදී ගන්න. ඉතින් මේ හරි වැලියු එක බලන විදි කිහිපයක් තියෙනවා. ඉතින් විවිධ රේෂියෝස් තියෙනවා. ඒ රේෂියෝස් ගැන මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. අවසාන වශයෙන් පස්වෙනි පොයින්ට් එක විදිහට මම හොයාගත්තේ ඒ අදාළ ආයතනයේ දීර්ඝකාලීන පැවැත්ම කොහොමද කියන එක. ඒ කියන්නේ ඔයා long term company එක කොහොම perform කරයිද කියලා අද අපි බලන්න ඕනේ. ඉතින් ඔයා අවුරුදු 5ක එහෙම නැත්නම් 10ක company එකේ අනාගතය දිහා බලලා තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේක ඩේ ට්‍රේඩර් කෙනෙක් නම් ඔයාලට මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයා දීර්ඝකාලීන company එකේ අනාගතයට මොකක් වෙයිද කියන දේ මොළදින් බලලා ඉන්න ඕනේ ඉන්වෙස්ට් කරන්න කලින්. ඉතින් මේ ටික තමයි මම හොයාගත්තේ. ඉතින් මම මේක හොයාගත්ත විතරක් මදි. මම මේ දැන් මේ ඩේට ටික මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ලංකාවේ ස්ටොක් මාකට් එකේ කම්පැනිස් වලට දාලා බලන්න ඕනේ. ඉතින් අපි වැඩේට බහිමු. ඉතින් මට ඕනකන ෆන්ඩමල් ඩේට ම හොයාගන්න ඉන්ට් එක හැමතරම සර්ච් කර CC වෙබ්සයිට් එක තිබ ඩොකමට විදිහට ඉතින් මට මොහර ඩේට බලාගන්න ඕන එක ඩොකමට එක ඩොකමට එක බල යන්නන පිටිපසට ඒක ම බැලවා ට්‍රඩිංගේ ටඩිම් ගේ තියන අවු කිහිපකට හැබයි සල්ලිදිල ගන්න ඕන ඩිවිටන් ඩේට තම ගොඩක්ම තිබ ඊට අමතරප ෆයිනන්ශල් ස්ටේට්මට කියන්නේ බැලන්ශීට් ඉන්කම් ස්ටේටමන් කෑශ්ෝ ස්ටේටමන්ට් වගේගේ තිබ ඩේට බොහොම සුළු ප්‍රමාණයයි ඉතින් ගොඩක් ඩේට කම්පයා කරන්න එහෙම අමාරුයි අනිත් අවුරුදුත් එක්ක සහ අනිත් කම්පැනිස් එක්ක ඒවගේම මට තව සයිට්ක් හමුණා ඒක තිබ්බේ ලේටස්ම ඩේට විතරයි. ඉතින් මම හිතුව මේ සයිට් එක මම හදනා කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හැදෙන හැටි හදන හැටි ඒක යූස් කරන හැටි දැනගන්න කැමති නම් මාත් එක්ක දීරම රැඳිලා ඉන්න පල්ලෙහා තියෙන subscribe button එක
කලික් කරලා මාතක එකතු වෙන්න. ඉතින් අපියම වෙබ්සයිට් හදන්න.